Travel without travel අදත් අපි ඔබට කියන්න හිතුවේ පසුගියදා ලංකාවේ සිදු වූ සුවිශේෂී දෙයක් ගැන විස්තර. ඉතින් අපේ channel එක subscribe කරලා අලුත් වීඩියෝ දාපු සැනින් නරඹන්න bell icon එකත් click කරලම අපිත් එක්ක එකතු වෙන්න. ජාතික උරුමයක් සහ ජාතික වස්තුවක් ලෙස ප්‍රකාශයට පත්කර ඒ සඳහා කැබිනට් අනුමැතියද හිමි වූ නැදුම් ගමුවේ විජේරාජා හස්තියා ගැන තමයි අද අපි මේ ඔබට කියන්න යන්නේ. ඉතින් පසුගිය 2022 වසරේ මාර්තු මාස 7 වන දින අවුරුදු 69ක් ජීවත්ව සිට මේ හස්තියා මිය ගියා. ආසියාවේ උසම හස්තියා ලෙසත් වසර 13ක කාලයක් නොකඩවා ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැරේ සදාකල් වන්දනීය වූ දළදා කරඬුව වැඩම වූ පින්වන්ත හස්තියෙක් ලෙස මෙරට බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවාදරයට මේ නැදුම් ගමුවේ විජේරාජා හස්තියා පත් වුණා. පෙරහැර මංගල්‍යයේ වඩාත් විශ්වාසවන්තම හස්තියා ලෙස ඉතිහාසයට එක්ව සිටින මේ හස්තියා උපත ලැබුවේ 1953 වසරේ ඉන්දියාවේදී. එවකට ඉන්දියාවේ මහරජා කෙනෙක් තමන්ගේ පවුලේ අයෙකුගේ රෝගයක් සුව කළ ලාංකික වෙද ස්වාමින් වහන්සේ නමකට කෘතගුණ සැලකීමක් විදිහට තමයි රාජා සහ තවත් ඇතෙක් ලංකාවට තෑගි කළේ. පස්සේ කාලෙක හර්ෂධර්ම විජය වෛද්‍යාචාර්යතුමා යටතේ තමයි නැදුම් ගමුවේ වෙද පරම්පරාවට එකතු වෙන්නේ. ඉතින් නැදුම් ගමුවේ රාජා හස්තියා අපිට ජීවමානව සිටියේදී සුන්දර මතක ගොඩාක් ඉතිරි කරපු හස්තියෙක්. කරඬුව පිටමත තැබූ සැනින් රාජාගේ ඉරියව් පවා වෙනස් වුණ හැටි වගේම පාවාඩ මතින් කරඬුව වැඩම කරපු හැටි අපිට මතකයි. අනිත් හැම ඇතෙක්ම වාහන වලින් නුවර යද්දී රාජා විතරක් නැදුම් ගමුවේ සිට මහනුවර දක්වා සතපොම් 90කට වඩා වැඩි දුරක් පයින්ම ගියේ ඒ ගමනට තිබුණු ගෞරවය නිසාමයි. පාර දෙපැත්තේ හිටපු දහස් ගණන් බැතිමතුන් සාදු නාදයේ සමග ආහාර ලබා දෙමින් මේ හස්තියාට ගෞරව කළා. ඉතින් නැදුම් ගමුවේ රාජා සහ කළු මාමා අතර තිබුණේ සංසාරගත බැඳීමක්. නැදුම් ගමුවේ රාජා හිටපු හැම තැනකදීම ළඟින් සිටියේ කළු මාමා. ජාතික සම්පතක් ලෙස සැලකූ රාජා පාරේ ගමන් කරද්දී ඔහුට ආරක්ෂාව දෙන්න යුද හමුදාව පවා යොදවලා තිබුණා. ලංකාවේ හමුදා ආරක්ෂාව ලැබූ එකම සත්වයා නැදුම් ගමුවේ විජේරාජා පමණයි. ඉතින් 2022 වසරේ අපෙන් සමුගත්තත් ඒ අභිමානය අදටත් මැකී ගිහින් නැහැ. නැදුම් ගමුවේ රාජාගේ සැබෑ සම දේහය සහ දල යුගල යොදාගෙන ඔහුව නැවත ජීවමාන ලෙස නිර්මාණය කර තිබෙනවා. 2026 මාර්තු මාස 11 වන දින සිට කොළඹ කෞතුකාගාර පරිශ්‍රයේ පිහිටි ස්වාභාවික විද්‍යා කෞතුකාගාරයේදී ප්‍රතිනිර්මාණය කරන ලද මෙම හස්තියාගේ රුව නැරඹීමේ අවස්ථාව ඔබට හිමි වෙලා තිබෙනවා. ඉතින් මේ අවස්ථාවට එක් වූ ස්වාභාවික විද්‍යා කෞතුකාගාරයේ අධ්‍යක්ෂ ජෙනරාල් තුමිය සඳහන් කරේ චර්ම ශිල්පීය ක්‍රමවේදය අනුව සංරක්ෂණය කළ සත්වයෙක් වසර 500ක් දක්වා වූ කාලයක් තබාගත හැකි බවයි. 2022 වසරේ මියගිය නමුත් ජාතික වස්තුවක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණු නැදුම් ගමුවේ විජේරාජා හස්තියා සංරක්ෂණය කරලා මතු පරපුරට දැක බලා ගන්න සැලැස්වීමේ වගකීම ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව නිසියාකාරවම සිදු කර තිබෙන බව දකින ඕනෑම කෙනෙකුට සිතෙනවා. ජමල්කා කොතලාවල මහත්මිය ඇතුළු 14 දෙනෙකුගෙන් යුතු කාර්ය මණ්ඩලය විසින් ඇතාගේ හැඩතල සහ ඉරියව් පිළිබඳ ඉතා ගැඹුරු අධ්‍යයනයක් සිදු කරලා විශේෂිත වූ සලකුණු පවා ඡායාරූප ඇසුරින් ඒ ආකාරයටම නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේ සඳහා වැය වූ මුදල් ප්‍රමාණය ගැනද කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ සත්ව විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලංකානි සෝමරත්න මහත්මිය පැවසුවේ මෙම කටයුතු සඳහා ලක්ෂ 70කට ආසන්න මුදලක් වැය වූ බවයි. වැඩිම මුදලක් වැය වෙලා තිබෙන්නේ සංරක්ෂණය කළ ඇතා තබා ගැනීම සඳහා සැකසූ විශේෂිත වායු සමීකරණය කරන ලද වීදුරු කුටීරයට බවයි. ඒ අනුව එම කුටීරය සඳහා මිලියන 16කට ආසන්න මුදලක් වැය වෙලා තියෙනවා.
දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමා සහ ඇතාගේ භාරකාරීත්වය පැවරිලා තිබුණු හර්ෂ ධර්මවිජය වෛද්‍යාචාර්යතුමා ඇතුළු පවුලේ අයත් ඒ වගේම විශේෂිතම වූ කෙනා කළු මාමා ඉදිරියේ පිරිත් සජ්ජායනා මැද සංරක්ෂණය කරන ලද නැදුම්ගමුවේ විජයරාජාගේ පිළිරුව විවර වෙද්දී එතන හිටපු හැමෝගෙම ඇහැට කඳුලක් උනන්න ඇති. මොකද සංරක්ෂණය කර ඇති නමුත් හුස්ම වැටීම පමණක්මයි නැත්තේ. නැදුම්ගමුවේ විජයරාජා ජීවමානවම ඉන්නවා වගේ දැක ගන්න පුළුවන්. ඉතා විශිෂ්ට ලෙස චමල්කා කොතලාවල මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලය ඔවුන්ගේ කාර්යභාරය ඉටු කරලා තිබුණා. ඉතින් ජාතික ස්වාභාවික විද්‍යා කෞතුකාගාරයේදී රුපියල් 60ක අවසර පත්‍රයක් රැගෙන යලිත් ඒ පුණ්‍යවන්ත වූ නැදුම්ගමුවේ විජයරාජා දැක ගන්න ඔබටත් පුළුවන්. තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.